ළමයිනේ අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ බීච් එකට. අද ඔය දෙන්න අනිවාර්යෙන් සින්දුවක් කියන්න ඕන. ඈ සින්දුව? අනේ මට සින්දු කියන්න බෑනේ. හිරුනි එහෙනම් කමන්නේ. ඔයා එහෙනම් මේ ජනිත පුතා කියන සින්දුව අහන් ඉන්නකෝ. හා සර්. ජනිත පුතා එහෙනම් සින්දුවක් කියන්න. හා සර්. මම සින්දුව කියන්නම්. ඕ මම සින්දුව කියනවා. හා කියන්න ජනිත පුතා. ජනිත පුතා වා කොහොමද ලස්සන සින්දුව කිව්වේ? ඔයාව නම් සුපර් ස්ටාර් දාන්න වටිනවා. ඔව් සර්. ජනිතා ලස්සන්ට කිව්වා. මම ඒ සින්දුවට තමයි ආසම. හිරුනි ඔයාට සින්දුවක චුට්ටක් හරි මතකද? පොඩ්ඩක් විතර මතකයි. හැබැයි මට ගහන්න එපා මේ බැරි වුණා කියලා. මං කියන්නම් ගහන්න නැත්තම්. හා ළමයෝ මං දඬුවම් කරන්නේ නෑනේ. ඔය දෙන්නෙන් කාටවත් මං දඬුවම් කළා නෑනේ. කියන්න කමන්නේ. ඕන් එහෙනම් මම සින්දු කියනවා.
මේ ළමයා මේ බොරුවන්නේ කියලා තියෙන සින්දු කියන්න බෑ කියලා. ආයෙ ඔහොම කිව්වොත් මං ඔයාට ගහන එක ගහනවා. ඔයාට පුළුවන් නම් හොඳට සින්දු කියන්න. කමන්නේ දැන් හොඳට කිව්වනේ කමන්නේ. ඔව් සර්. මෙයාට හොඳ සින්දු කියන්නත් පුළුවන්. අනික මතක නැහැ කිව්වා. කමන්නේ මෙයා ලස්සන සින්දු කිව්වා. හැබැයි මට ඒක දවසකට තරහයි. මෙයා අනික එයාගේ දක්ෂතාවය පෙන්නන්නේ මටත් වැඩි ලස්සන සින්දු කිව්වා. ඔව් ජනිත පුතා. හිරුනි ලස්සනට සින්දු කිව්වා. ඔයාට නම් බුදුම සරණයි හිරුනි. thank you. ඔය දෙන්නටම thank you. එහෙනම් දැන් අපි ඉස්කෝලේට යමු. යන් ටග්ගල් ඉස්කෝලේට යන්. ඔව් යන් සර්. යන්. ඕන් එහෙනම් සර් අපි ඉස්කෝලේට ආවා. ඔව් සර් ටග්ගල් ඇවිල්ලානේ. අපි කතා කරගෙන ආවින්න වෙන්නේ නේ සර්. ඔව් හිරුනි. ඔව් ජනිත අපි කතා කර ආපු ඉන්න තමයි ටග්ගල් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔය දෙන්න ගෙදර යන්න. මාත් යනවා. බයි. bye sir. bye sir. එහෙනම් සර් මාත් යනවා. bye.